හැමෝටම සුබ දවසක්. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඕනෑම බැංක් එකකින් කොහොමද 1xbet එකට ඩිපොසිට් එකක් දාගන්න කියලා මම කතා කරනවා මේ වීඩියෝ එකේදී. ඒ නිසා ඔයාගේ ඕනම ප්‍රශ්නකට මේ විදිහට මම ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලිව මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අද වීඩියෝ එකේදී. ඒකෝට සාමාන්‍යයෙන් ඔයාගේ ඩිපොසිට් එකක් දැම්මට පස්සේ විත්ඩ්‍රෝල් කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. නැත්තම් මේකේ අපි ඩිපොසිට් කරලා වැඩක් නැහැ. මොකද අපිට විත්ඩ්‍රෝල් එකක් ගන්න බැරි නම්. රයිට්. ඔය ගැන සම්පූර්ණව මම කතා කරන්න. ඊට කලින් මතක් කරන්න ඕන ඔයගොල්ලන්ට 1xbet account එකක් තාමත් හදාගෙන නැත්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ප්‍රෝමෝ කෝඩ් එක HBT 500 කියලා ටයිප් කරලා account එකක් හදාගන්න. මුලින්ම account එකක් හදාගන්න. ඊට පස්සේ මම earn කරලා තියෙන ඒ කියන්නේ මම ගේම් ප්ලේ කරලා කීයක් වින් කරාද මේ වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට්. එතකොට අලුත් අප්ඩේට් එකට අනුව තමයි මේ account එකක් හදා ගන්න ඕනේ. මම දැනටමත් ප්ලේ කරන්නේ 1xbet එකේ හින්දා. රයිට්. එහෙනම් වැඩි කතා නොකර මෙන්න මේ විදිහට account එකක් හදාගත්තට පස්සේ ඔයාගේ අනිවාර්යයෙන්ම මුලින් මතක් කරන්න ඕනේ personal information ටික ඔයා අනිවාර්යෙන් fill කරගන්න ඕනේ. personal information ටික fill කරගන්න විදිය මම ඔයාලට පැහැදිලිව කතා කරලා තියෙනවා. මේ මෙතනින් ඔයාගේ identity number එක ඒ විස්තර හැම එකක්ම ඔයාගේ හරි තොරතුරු දෙන්න මොකක් හරි withdrawal එකක් ගන්න බැරිනොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මගේ කෝඩ් එක හරහා රෙජිස්ටර් වෙන හැමෝටම මම අප්ඩේට් එකක් දෙනවා. ඔයාලා මගේ WhatsApp number එකට මැසේජ් එකක් දාන්න WhatsApp number එක දාලා තියෙනවා. රයිට්. එතකොට මෙතනින් ඩිපොසිට් කියන යටතට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් ඔයාලට IP එකට ඩිපොසිට් කරගන්න පුළුවන් නැත්නම් BOC එකට ඩිපොසිට් කරගන්න පුළුවන්. එතකොට මේ එකින් එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාලට මේකෙදි වැදගත් තොරතුරු ඒ කියන්නේ ඩිපොසිට් එකක් දැම්මට පස්සේ ඔයාගේ මුදල් වැටෙන්නේ නැත්නම් එතනත් ප්‍රශ්නයක්. එතකොට මේ කියලා දෙන හරි ස්ටෙප් හරහා තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ. රයිට්. මෙතනින් BOC එක තෝරාගත්තට පස්සේ මේ විදිහට බැලන්ස් එකක් එනවා. එතකොට මේ 1xbet කියන නම සඳහන් කරන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ හරි. මුලින්ම කරන්න ඕනේ ඔයා මෙතනින් ගිහිල්ලා මෙහෙන් පහලින් මේකේ ඩීටේල්ස් ටිකක් තියෙනවා. මෙන්න මේ ඩීටේල්ස් ටික කියවලා බලන්න ඕනේ. ඒතකොට සාමාන්‍ය විනාඩි 10ක් වගේ ඇතුළතදී ඔයාගේ බැංක් එකේ ඔයාගේ 1xbet එකට මුදල් ඩිපොසිට් වෙනවා. රයිට්. එතකොට මේ විදිහට කරුණාකර මේ පිළිදි තොරතුරු පමණක් භාවිතා කරන්න. එතකොට මුදල් තැන්පත් කිරීමේදී කරුණාකර ඔබගේ Play ID එක තැන්පත් පත්‍රිකාවේ description එක ඔයාගේ රීමාක්ස් එකට අනිවාර්යයෙන්ම ඔයාගේ player ID එක දෙන්න ඕනේ. player ID එක දෙන විදිහ මම පැහැදිලිව කතා කරන්නම්. ඔයාගේ player ID එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. එතකොට ඔයා බැංක් එකකින් ATM එකෙන් ඩිපොසිට් කරත් ඔයා අනිවාර්යෙන් player ID එක දීලා හරි දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ගිණුම් අංකය මුලින්ම තියෙනවා. මෙතනින් ගිණුම් අංකය කොපි කරගන්න. ඊට පස්සේ ඔන්ලයින් නම් ගැටලුවක් නැහැ. මේ මෙතනින් නම කොපි කරගන්න. මෙයාගේ බ්‍රාන්ච් එක ඩයලොග් ෆයිනෑන්ස් මේ හැම එකක්ම දාලා මෙතනින් ඔයා සාමාන්‍ය හිතන්න රුපියල් 10000 නම් ඩිපොසිට් කරන්නේ. amount එක සඳහන් කරන්න 500 ගුණාකාර වලින් තමයි මේකේ සඳහන් කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට කිව්වා නේද මෙතන විත්ඩ්‍රෝල් එකක් ගන්නකොට ඔයාගේ දැන් ඔයාගේ නම නම් තියෙන්නේ. හිතන්න ඔයාගේ නම රොෂාන් කුමාර් කියලා. ඒතර රොෂාන් කුමාර් කියලා ඔයාගේ බැංකුවේ නමට අදාළ මේ ගිණුම් අංකේ මේකට දෙන්න. පැහැදිලි නේද? ඒතකොට ඔයාගේ බැංකුවට අදාළ ගිණුම් දෙන්න. බැංකුවේ නම දෙන්න. ඊට පස්සේ කියන්නේ බැංකුවේ අංකය දෙන්න. බැංකුවේ නම දෙන්න. ඊට පස්සේ තැන්පත් කරපු එකේ ස්ක්‍රීන්ෂොට් එකක් මේ ධන එකනේ ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඇලෝ කියලා දෙන්න තියෙනවා. ඒ දුන්නාට පස්සේ මෙතනින් අපිට ෆොටෝ එකක් විදිහට අප්ලෝඩ් කරගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ ට්‍රාන්සැක්ෂන් ID එකක් එනවා. ඕනම එකක තියෙනවා රෙෆරන්ස් ID කියලා. රෙෆරන්ස් ID එක දන්නේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. වෙන කාටවත් මැසේජ් කරන්න එපා. WhatsApp එකකින් මැසේජ් කරන්න. මම ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ මේ ඩීටේල්ස් ෆිල් කරලා ඉවරලා ඔයාලට තියෙන මෙතනින් ට්‍රාන්සැක්ෂන් ID එක දීලා මෙතනින් කන්ෆර්ම් බටන් එක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න.
කන්ෆර්ම් එක ක්ලික් කරාට පස්සේ වාට සාර්ථකව BOC Flex එක යටතේ ගෙවපු මුදල් වලට සාර්ථකව ඇතුළත් වෙනවා. ඊට අමතරව ගොඩක් අය පාවිච්චි කරන්නේ කමර්ෂල් හින්දා මම කමර්ෂල් එකෙත් ඔයගොල්ලන්ට පෙන්නන්න. කමර්ෂල් එකෙත් අර විදිහම තමයි මෙතනින් වාගේ account number දෙන්න. කියන්නේ මේ numbers ටික copy කරගෙන වාට deposit එක දාන්න පුළුවන්. amount එක සඳහන් කරගන්න මුලින්ම කීයක්ද කියලා. ඊට පස්සේ මෙතනින් මේ ටික බලාගෙන amount එක අනිවාර්යෙන්ම මේ බැංක් එකට දාන්න ඕනේ. ඊට පස්සේ amount එක දෙන්න 10000ක් නම් 10000යි 5000ද 3000ද 1500ද කියලා දෙන්න. ඔබගේ බැංකු ගිණුම් අංකය සඳහන් කරන්න තියෙනවා. ඔයාගේ බැංකුවේ ගිණුම් අංකය, බැංකු ගිණුමේ නම, ගිණුමේ තියෙන නම. ඒ කියන්නේ ඔයා වන්ස්පට් එක හැදුවේ රොෂාන් කුමාර් නම් අවසාන රොෂාන් කුමාර් කියලා තමයි මේ බැංක් ගිණුමේ නම තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරලා මෙතනින් අප්ලෝඩ් කරන්න ඔයාගේ ට්‍රාන්සැක්ෂන් ID එක අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා කන්ෆර්ම් කරන්න තියෙන්නේ. එතකොට මේකෙදි මේගොල්ලෝ සටහනක් දාලා තියෙනවා. ඔබට කොමර්ෂල් බැංකුවේ ගෙවීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැත්නම් කරුණාකර දින දෙකක් ඇතුළත. හරි. එතකොට මේක වැටුනේ නැත්නම් තමයි දින දෙකක් ඇතුළත මේව කරන්න කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා මේ විදිහට දෙනවා නම් මෙතනින් TX ID එක දාන්න ඕනේ. මේ ඒ කියන්නේ TX ID නැත්නම් රෙපර් නම්බර් එක දාන්න ඕනේ. රෙෆරන්ස් නම්බර් එක දැම්මට පස්සේ වා හරි තොරතුරු දුන්නා නම් අනිවාර්යයෙන්ම විනාඩි 10න් වාට බැංක් ගිණුමට නැත්නම් වාගේ එක්ස්පර්ට් එකට මුදල් ඩිපොසිට් කරගන්න පුළුවන්. ඒකට අනිත් කරුණු කාරණා මේ සම්පත් විශ්ව කතා කරද්දී සම්පත් විශ්වයේත් ඒ විදිහටම තමයි තියෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ හරියාකාරව දෙන්න ඕනේ. මේකේ අහලා තියෙනවා, වැඩියෙන් අහලා තියෙනවා බැංකු ගිණුමේ අංකය සහ මොබයිල් නම්බර් ඒවා වන්ස්පට් එකට ලින්ක් කරලා තියෙන මොබයිල් නම්බර් එක දුන්නොත් නම් වඩා සුදුසුයි. අන්න ඒ විදිහට දීලා කන්ෆර්ම් කරන්න තියෙන්නේ. ඒතකොට ඔන්න ඔය විදිහට ඩිපොසිට් එකක් දාගත්තට පස්සේ සාර්ථකව මේකේ earn කරගෙන යන්න පුළුවන්. එක ගේම් එකක් විතරයි නෙමෙයි තියෙන්නේ. රයිට් එහෙනම් ওই ටික තමයි අද වීඩියෝ එකේදී කතා කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඔයගොල්ලෝ සාර්ථකව ඩිපොසිට් එක දැම්මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා කරගත්ත අය අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාට කමෙන්ට් සෙක්ෂන් එක විවෘත වෙලා තියෙනවා. කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ප්‍රශ්න ලියලා මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. හරි එහෙනම් ගිහිල්ලා එන්න. ඔයාට වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. රයිට් එහෙනම් thank you.